ඔයත් තනි වෙන්න බය කෙනෙක්ද? එහෙනම් නවතින්න. චුට්ටක් මෙන්න මේ කතාව අහලා ඉන්න. හේතුවක් ඇතුව හෝ නැතුව මිනිස්සු විදිහට අපි හැමෝම පුදුමාකාර බයයි තනි වෙන්න. සම්බන්ධකම් බිඳෙනකොට, ආදරය කරපු අය මැරෙනකොට මිනිස්සු පොළොවේ පස් කකා අඬන්නේ අන්නේ අයට තිබ්බ ආදරය නිසා විතරක්ම නෙමෙයි. එයාලා නැතුව තමන්ට තනි වෙන්න තියෙන බය නිසා. එහෙමත් නැත්නම් එයාලා නැතුව ජීවිතේට මුහුණ දෙන්න තියෙන බය නිසා. ඒත් මොනම හේතුවක් මත හෝ තනියම ඉපදිලා තනියම මැරිලා යන ගමනක අතරමඟදී ඔයාට තනි වෙන්න වුණොත් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒක තමයි ඔයාට ඔයාව හොයාගන්න ලැබෙන හොඳම අවස්ථාව. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද කෙනෙක් තනි වුණේ නැත්නම් ඒ කෙනාට තමන්ව මග ඇරෙනවා. රිද්දිලා, අඬලා, අහිමි වෙලා මේ හැම දෙයක්ම වෙලා දවසක හොඳටම තනි වුණාට පස්සේ තමයි තමන්ට තමන්ව හරියටම පේන්න පටන් ගන්නෙ. සරලවම කිව්වොත් තමන්ට තමන්ව හොයාගන්න ඕනේ නම් බලෙන් හරි තනි වෙන්නම ඕනේ. එතකොට තමයි තමන් කවුද? තමන්ට පුළුවන් මොනවද? තමන්ට ඇත්තටම ඕනේ මොනවද කියලා හරියටම දැනෙන්න පටන් ගන්නෙ. ගොඩක් අය නොදන්නවා වුණාට තනිවීම කියන්නේ හිමිවීමක්. විශ්වාස කරනවද ඔයා ඒක? ඒක තමයි ජීවිතයක ටර්නින් පොයින්ට් එක. තනි වෙන්න හිමින් හැමින් මිනිස්සු තමන්ව ගොඩ යන්න පටන් ගන්නවා. මිනිස්සු තමන්ව ගොඩ ගන්න පටන් ගන්නවා. තේරුමක් නැති රංචු ගැසීම් වලට වඩා තනිවීම කොච්චර වටිනවද කියලා තේරිච්ච දවසට මිනිස්සු අලුතෙන් යාළුකම් ඇති කරගන්න, බැඳීම් හදාගන්න හිතන එක පොඩ්ඩක්වත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ඒ තරම්ම රසවත්. ඒ රහට ඇපෙහි වෙච්ච මිනිස්සු කෝටියක් පිරිවර අස්සේ උනත් මොහොතකට හරි හිතින් තනි වෙලා තමන් එක්ක අල්ලාපේ සල්ලාපේට සෙට් වෙනවා. තේරුමක් නැති රංචු වලින් ඉකිලිලා නිකමට වගේ පොඩ්ඩක් තනි වෙලා බලන්නකෝ. පුදුම සැහැල්ලුවක්, සැනසීමක් ඔයාට දැනෙයි. හොයලා බලන්න. ජීවිතේ දිනපු, ලෝකෙ වෙනස් කරපු බොහෝමයක් මිනිස්සු ජීවිතේ කවදාම හරි තනියම තමන්ට තමන් විතරයි කියලා තනි වුණු මිනිස්සු. ඉහළටම ඉගිලෙන්න ඕනේ නම් මුලින්ම බය නැතුව ඔයා තනි වෙන්න. හුරු වෙනකම් පොඩ්ඩක් අමාරුයි තමයි. ඒත් හුරු වුණාට පස්සේ තනිවීම කියන්නේ ලෝකේ තියෙන රසවත්ම ඇබ්බැහිවීම කියලා ඔයාට තේරෙයි. ඉතින් බය නැතුව තනි වෙන්න. විඳින්න තනිකමේ රස. එහෙනම් ගිහින් එන්නම්. Good luck.